සුබ දවසක් වේවා සියලු දෙනාට. මම අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණ ලකුණු වල විශ්වසනීයතාවය පිළිබඳවයි. විශ්වසනීයතාව ලෙසින් හඳුනා ගනු ලබන්නේ යම්කිසි පරීක්ෂණයක් මිනුමට ලක් කිරීමෙන් ලැබෙන ලකුණ නැවත නැවතත් මැනීමට ලක් කළ විටදී එම ලකුණම හෝ ඊට ආසන්න ලකුණක් ලැබීමයි. එනම් ලකුණෙහි සංගතභාවයයි. මිනුමක් භාවිතා කර ලබා ගන්නා තීරණයෙහි ඇති විශ්වසනීයත්වය නැතහොත් කොතෙක් දුරට එම මිනුම හොඳද නරකද යන්න විමසා බැලීම සඳහා විශ්වසනීයතාවය ඉතාමත් වැදගත් වෙනවා. මෙසේ හඳුනා ගන්නා විශ්වසනීයතාවය සඳහා බලපාන ප්‍රධාන සාධක 4ක් හඳුන්වා දෙන්න පුළුවන්. 1. පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා හා සම්බන්ධ සාධක. 2. පරීක්ෂණයේ පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක. 3. මිනුම් උපකරණය හා සම්බන්ධ සාධක. 4. මිනුම කරනු ලබන පුද්ගලයා එහෙමත් නැත්නම් පරීක්ෂකවරයා හා සම්බන්ධ සාධක වශයෙන්. අපි දැන් මේ එක් සාධක පිළිබඳව වෙන් වශයෙන් විමසා බලමු. පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා හා සම්බන්ධ සාධක. ශිෂ්‍යයා තුළ ඇතිවන తాවකාලික කායික හෝ මානසික වෙනස්කම් හේතු කොටගෙන එක් අවස්ථාවකදී පරීක්ෂණයට ගත් ලකුණ තවත් අවස්ථාවකදී වෙනස් වීම මෙයට අයත් වෙනවා. නිදසුන් වශයෙන් ශිෂ්‍යයෙක්ට යම්කිසි රෝගයක් වැළඳුණු අවස්ථාවකදී පරීක්ෂණය සඳහා හොඳින් මුහුණ දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මානසික ඒකාග්‍රතාවයකින් තොර වීම, වෙනත් පෞද්ගලික කාරණාවක් නිසා කනස්සල්ලෙන් පසුවීම වගේ මානසික වශයෙන් ඇතිවන ගැටලුවලදී පෙර ලබාගත් ලකුණට වෙනස් ලකුණක් ලැබීමේ සම්භාව්‍යතාවයක් පවතිනවා. ඊළඟට පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක මේ ආකාරයට හඳුන්වා දෙන්න පුළුවන්. භෞතික හෝ සමාජීය පරිසරයේ හෙවත් යම්කිසි අවස්ථාවක් වෙනසට ලක්වීම නිසාද පෙර ලැබූ ලකුණ නැවත මැනීමේදී වෙනස් වීමේ ඉඩකඩ පවතිනවා. නිදසුන් වශයෙන් ශිෂ්‍යයා පරීක්ෂණයට මුහුණ දෙන අවස්ථාවේදී ඇති වටපිටාව අඳුරු ස්ථානයක් නම් හෝ වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානයක් නම් හෝ එහි සිටින පරීක්ෂකවරුන්ගේ නොනවතින කතාබහ පරීක්ෂණයට බාධාවක් වන අතර එය හේතු කොටගෙන ශිෂ්‍යයා එක් පරීක්ෂණයට ලබා ගන්නා ලකුණ මෙහිදී වෙනස් වෙනවා. දැන් අපි බලමු මිනුම් උපකරණය හා සම්බන්ධ සාධක. ශිෂ්‍යයාගේ සාධනය මැන බලන මිනුම් උපකරණයේ පවතින දෝෂ නිසා ශිෂ්‍යයා පෙර අවස්ථාවක ලබාගත් ලකුණ තවත් අවස්ථාවකදී වෙනස් වෙන්න පුළුවන්. නිදසුන් වශයෙන් බස්නාහිර පළාතට පහසු ප්‍රශ්න පත්‍රයකුත් දකුණු පළාතට සංකීර්ණ ප්‍රශ්න පත්‍රයකුත් ලෙස ලබා දීම තුළ ශිෂ්‍යයා ලබා ගන්නා ලකුණ වෙනස් වෙනවා. එනම් සකස් කරනු ලබන ඕනෑම ප්‍රශ්න පත්‍රයක් අදාළ විශේෂ ක්ෂේත්‍රයේ සාධාරණ ලෙස නියෝජනය වන ආකාරයෙන් සකස් කරනවා නම් සංකීර්ණ පහසු ලෙසින් ප්‍රශ්න පත්‍ර වෙන් කළ නොහැකි. එනම් එක් පරීක්ෂණයකින් ලබා ගන්නා ලකුණ තවත් පරීක්ෂණයකින් ලබා ගන්නා ලකුණ සමග ආසන්න වශයෙන් සමානතාවයක් පෙන්눔 කළ යුතුය. එවැනි පරීක්ෂණයකින් ශිෂ්‍යයා ගන්නා ලකුණ විශ්වසනීයතාවයකින්ද යුක්ත වෙනවා. එසේම තාක්ෂණික දෝෂ මුල් කරගෙනද විශ්වසනීයතාව බිඳවැටෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. මුද්‍රණ දෝෂ එනම් යම්කිසි රූප සටහනක් අකුරු නිසි ආකාරයෙන් මුද්‍රණය නොවීම තුළ ලබා ගන්නා ලකුණ වෙනස් වෙන්න පුළුවන්. මිනුම කරනු ලබන පුද්ගලයා එහෙමත් නැත්නම් පරීක්ෂකවරයා සම්බන්ධ සාධක පිළිබඳව මීළඟට විමසා බලමු. එකම පරීක්ෂණයක් පරීක්ෂකවරු කිහිප දෙනෙක් පරීක්ෂා කිරීම හෝ එකම පරීක්ෂකවරයෙක් අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම නිසා ඇතිවන වෙනස්කම් මුල් කරගෙන එක් අවස්ථාවකදී ගනු ලබන ලකුණ තවත් අවස්ථාවකදී වෙනස් වෙන්න පුළුවන්.
මේ සඳහා පරීක්ෂකවරයා පිළිතුරු පත්‍ර පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ ඇතිවන කායික මානසික තත්ත්වය ආදිය බලපෑම් කිරීමේ ඉඩකඩ පවතිනවා. විශ්වසනීයතාවය තහවුරු කිරීමේ ප්‍රධාන ක්‍රම 3ක් හඳුනා ගන්න පුළුවන්. ඒවා නම් පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය, සමාන්තර පරීක්ෂණ ක්‍රමය සහ අභ්‍යන්තර සංගතතා ක්‍රමය යනුවෙනුයි. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය. කිසියම් තැනැත්තෙක් පරීක්ෂණයකට පෙනී සිට ලබා ගන්නා ලකුණ කාලයක් සමග කෙතරම් ස්ථාවරව මැන ගැනීමට යොදා ගැනීමට හැකිද යන්න මෙහිදී තක්සේරු කරනු ඇත. මෙහිදී සිදුවන ක්‍රියාවලිය වන්නේ 1. සිසුන් කණ්ඩායමකට එකම පරීක්ෂණය ලබා දීම. 2. යම් කාල සීමාවකට එනම් සතියකට මාසයකට පසුව එම පරීක්ෂණය සිසුන්ට ලබා දීම. 3. ඉන්පසුව අවස්ථා දෙකේම ලකුණු අතර සහසම්බන්ධතාවය ගණනය කිරීම වශයෙන්. සහසම්බන්ධතාවය ගණනය කරනු ලබන්නේ ස්පියර්මන්ගේ තරා සහසම්බන්ධතා සූත්‍රය මගින් හෝ පියර්සන්ගේ ගුණිත ගූර්ණ සහසම්බන්ධතා සූත්‍රය මගින්. එම සූත්‍ර තිරයේ දක්වා ඇති පරිදි හඳුනා ගන්න පුළුවන්. මෙහිදී සහසම්බන්ධතාවය 0.7ට වැඩි නම් ඉතා සාර්ථක සහසම්බන්ධතාවයක් ඇති බවට හඳුනා ගන්න පුළුවන්. මෙහි හඳුනාගත හැකි වාසි වන්නේ ක්‍රියාත්මක කිරීමට පහසු වීමයි. අවාසි වශයෙන් පළමු පරීක්ෂණයේදී ලැබූ අත්දැකීම් හෝ මතකය නිසා දෙවන වර ලකුණු වෙනස් වීම වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. සමාන්තර පරීක්ෂණ ක්‍රමයේදී සමාන ලෙස සකසන ලද පරීක්ෂණ ආකාර දෙකක සමතුලිතතාවය මෙහිදී මනිනු ලබනවා. මුලින්ම එකම ක්ෂේත්‍රයේ පරීක්ෂණ ආකෘති දෙකක් ලෙස ලබා දීම. ඉන්පසු පෙර සඳහන් කළ පරිදි පියර්සන්ගේ හෝ ස්පියර්මන්ගේ සහසම්බන්ධතා සංගුණකය මගින් මැනීම සිදු කිරීම. ඒ අනුව 0.7ට වැඩි නම් සහසම්බන්ධතාවය තක්සේරු කිරීම සාර්ථක බව හඳුනා ගන්න පුළුවන්. මෙහි දැකගත හැකි වාසි ලෙස සාමාන්‍යයෙන් සමාන්තර පරීක්ෂණ ක්‍රමයේ මතකයේ බලපෑම අවම කිරීම පෙන්වා දෙන්න පුළුවන්. අවාසි ලෙස සමානව සෑදීමේදී පරීක්ෂණය ආකෘති දෙකක් නිර්මාණය කිරීම අතිශයින් දුෂ්කර වීම වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. අභ්‍යන්තර සංගතතා ක්‍රමය. පරීක්ෂණයක ඇති සියලුම ප්‍රශ්න මගින් එකම දෙයක් මනින්නේද යන්න තක්සේරු කිරීම මෙමගින් අර්ථ ගැන්වෙනවා. මෙම ක්‍රියාවලියේදී එකම අවස්ථාවකදී පරීක්ෂණය ලබා දීමෙන් පසු දත්ත විශ්ලේෂණය කරනු ලබනවා. නිදසුන් වශයෙන් ආගම පරීක්ෂණයෙන් ආගමික සංකල්ප වන ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, හේතුඵල සම්බන්ධතාවය ආදිය මැනිය යුතු වන අතර ඉතිහාසය ඇතුළත් කාරණා මැනීම මෙහිදී නොකළ යුතුය. මෙහි හඳුනාගත හැකි වාසි ලෙස එක්වරක් පමණක් පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත් වීම පෙන්වා දෙන්න පුළුවන්. අවාසි ලෙස මේ භාවිතා කළ හැක්කේ එක් සංකල්පයක් පමණක් මනින මල්ටිපල් අයිටම් පරීක්ෂණ සඳහා පමණක් වීම වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. විශ්වසනීයතාවය පිළිබඳව මේ දක්වා ඉගෙනගත් කරුණු ඇසුරු කරගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දීමට ඔබට මීළඟට අවස්ථාව ලබා දෙනවා.
විශ්වසනීයතාවය ගැන මේ දක්වා ඉගැන්වූ කොටසින් ඔබ කොතරම් දුරට ඵලදායීත්වයක් ළඟා කරගත්තාද යන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඔබට ඔබ ගැනම තක්සේරු කර ගැනීමට හැකියාවක් ලැබුණා යයි සිතනවා. මේ පිළිබඳව තවදුරටත් හදාරන්න අමතර කියවීම්ද මේ වීඩියෝ සමග ඔබට ලබා දීමට අප සූදානම්. ඒවාද හොඳින් පරිශීලනය කරමින් මේ පිළිබඳව වඩාත් අවබෝධයක් ලබා ගන්නට ආරාධනා කරමින් මේ වීඩියෝව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාට සුබ දවසක් වේවා.